Welcome boys and girls back to Gaming Mr. Satya YouTube channel එකට. අද අපි play කරන්න යන්නේ OTR2 කියන game එක. මේක තමයි game එක. off road game ගහන යාළුවෝ ඉන්නවනම් ගහන්න ඕන සුපිරිම game එක. ගයක ගහලා නැත්තම් වැඩක් නැහැ යාළුවනේ. graphic තියෙනවා සුපිරියටමයි ඉතින් පේනවනේ quality එක. මේක MB 900 ගණක් වෙනවා. ඒ වුණාට මේක online play කරන්න පුළුවන්, offline play කරන්නත් පුළුවන්. යාළුවොත් එක්ක multiplayer ගන්නත් පුළුවන්. 900 ගන්නට පාඩන සුපිරි game එක මේක. වෙනවනේ ඔයාලට ගේම් එක ඇතුළේ සුපිරියක්ම තමයි ඉතින්. ඔයාලා දකින්න ඇති ගේම් එක ගැන. මේක රේටින්ග්ස් රිවිව්ස් ගත්තොත් සුපිරි. මේක මිලියනයක් විතර 1 මිලියන් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා මේ ගේම් එක. අපි එහෙනම් ගේම් එකට ගිහලා බලමු. මේක තමයි ගේම් එක. මේක එකකුත් ඇවිල්ලා තිනවා. එක ඒ තරම් සෙට් නැහැ මට නම්. ඒක සුපිරි. එහෙනම් අපි යන් ගේම් එකට. මම දැන්ට මේක වාහන 3ක් වගේ අරන් තියෙන්නේ. ඔයාලට යාළුවනේ මම දැන් මතක් කරන්න මගේ channel එකට අලුතින් එකතුනේ යාළුවෝ ඉන්නවනම් දැන් මම උඩ තියෙන subscribe button එක ඔබලා subscribe කරලා like එකක් දාලා share පාරක් දාන්න. තව free fire ගන්න යාළුවෝ ඉන්නවනම් free fire secret tips headshot tricks දැනගන්න කැමති නම් සෙන්සි ඩොකා කියලා YouTube channel එක search කරලා බලන්න. මගේ යාළුවෙක් එයාගේ ස්ටික්ස් අය සුපිරි. ඉතින් free fire ගහන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් එයාගේ channel එකත් බලලා like එකක් දාලා subscribe පාරක් දාලා share පාරක් දාන්න. මේ මගේ එක වාහනේ. මේක තමයි මගේ first base එක. gas can එකක් තියෙනවා. repair station එකක් තියෙනවා. මේකේ තියෙන්නේ I think සුපිරි graphic වලට පේනවනේ යාළුවනේ. අපිට ප්‍රතිචක්‍රීකරණය කරන්නත් පුළුවන් කොහොමද? parachute එකක් දාලා ගන්න අපි. එහෙනම් යාළුවනේ අපි පොඩ්ඩක් මේ දූපත වටේ රවුමක් ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම්. මෙන්න අපි ඉන්නේ ටියුටෝරියල් අයිලන්ඩ් එක තමයි මේක. මම තව මේක ගියපු නැත්නම් තියෙනවා. ඔයාලට කියන්නේ මේ ගේම් එක පට්ට කාලයක් කරනවා මේ. අපි දැනට ඉන්නේ මේකේ විතරයි. බලන්න කොච්චර අයිලන්ඩ් තියෙනවද කියලා. සුපිරි ගේම් එකක් යාළුවනේ. සෑහෙනකල් ගහන්න පුළුවන්. මේක ඔන්ලයින් එකක් දාවත් පාසී තියෙනවා ඉතින්. එහෙනම් යම් පොඩ්ඩක් මේක වටයක් දාලා බාණ්ඩ යාළුවනේ වතුරෙන් යනකොට ඒ ෆීලිං එක
සුපිරියට දැන්න පේනවා ඔයාලට හිතෙනවා මේ ගේම් එක මොන වගේද කියලා. ෂෙඩ් එකකුත් තියෙනවා. අපේ ෂෙඩ් එකෙන් තෙල් පාවා ගහගත්තා සුපිරියට. තෙල් තියෙනවා යාළුවනේ. මම ඔයාලට පෙන්නන්න ආවා. යන්කෝ අපි ටිකක් පරිසර හිතකන් දරුවනේ. let's go මම ඔයාලට පෙන්නන්න මේ ගේම් එක. පරණ කම්පියුටර් කැල්ලක් නේද? බලන්න. මොකද බලන්න ඔයාලා මේ කන්නාඩි ප්ලේ කරලා බලන්න. පිළිගන්න. තවත් වීඩියෝ මම මේවා ඉස්සරහට ගේනවා. අරගෙන සබ්ස්ක්‍රයිබ් කරලා අපට සපෝට් එකක් දෙන්න. ඉතින් මම මේ වගේ වීඩියෝ විතරම අහන්න. පූතල් තමයි වැඩි කරන්නේ. ප්ලාස්ටික්. මොකක්ද? මම හිතන අවන්නේ ඇත්තලුන්නේ මේක. ඉතින් අනුන්ගේ පහනින් එළිය බලනවා කියලා හිතන්නේ. අපි දැන් ඉන්න. අපි යන්නේ අනිත් අයිලන්ඩ් එක පැත්ත. කොහොමද යාළුවෝ ස්පීඩ් එකේ? මිස්ටර් සතියා is back. Oh. මේ තනිකට ඕෆ් රෝඩ් යන්න හදලා තියෙන මඩ හිටන් සෙට් මඩේ පොඩ්ඩක් ගිහින් මට. මේ දූපතේ ගස්පාව බලන්න. සුපිරියට තියෙන ඉතින් ග්‍රැෆික් බොරු කියන්නේ. අපි මඩට යනවා. මඩ අන්නකො මඩ ටික ලස්සන මඩ ටික කාර් එක නම් ගන්නම තියන්න. අපි එන පොඩ්ඩක් කාර් එක හොදන්න. එක්කනේ මඩ. කීරිකෝ කාවා කියන්නේ. මේ පාරේ හයි කරලා තියෙන වේගය බලන්න. එකක් ඔය තියෙන සුදු පාට මේකේ.
අපේ වේගය වැටෙනවා 70ට ඩිංගියට. දැක්ක. පැට්ටියේ කොහොමද? අයිත් යාළුවනේ මතක් කරනවා ඔයාට තියෙන ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරක් දාන්න අමතක නොකර Free Fire ගහන කට්ටිය ඉන්නවා. සෙන්සි ඩොකා YouTube channel එකට ගිහිල්ලා බලන්න. සුපිරි headshot tricks කියලා දෙනවා ඉතින් ඒක. අගනිත් වාහන දෙක මම වලට වෙන්නේ. Striker S2 AMT. අනිත් මෙන්න ලොකු බාහන. ප්‍රාප්තම මහත්මිය. ඒ ප්‍රථම මහත්මියක් තමයි. වෙස්ටර්න් ටයිප්. මේ ඔතෙක් දාන්න. ආසයි. නම් කොල්ල පිටේ. අපි පොඩ්ඩක් ඉන්න කර්මයට කොක්ක දාන්න. උඩින් යන්න යන්නේ. Oh my god. වාහනේ ඉවරයි. අම්මට සිරි කැරිලා තියෙන්නේ පොඩි වෙලා. අවුලන්නේ හදලා ගමු. මේක එක තමයි වැඩි ආසන්න එකසෙත්. මේ තරම් සිතිවිලි ඇති නේ. එයාපෝට් එකකට තියෙනවා. මේකේ තියෙන මිෂන් වලට ගිහිල්ලා මේ ගල් වැලි සිමෙන්ති ආරෙන් ඒවා ට්‍රාන්ස්පෝර්ට් කරන්න තමයි තියෙන්නේ. මේකේ ඉස්සරහට ඕට්ටු ගන්නත් පුළුවන්. හෙලිකොප්ටර් වගේ ගන්නත් අපි තෙල් පොඩ්ඩක් ගහනවා. නම් සෙඩ්ඩිටන් හයි කරලා තියෙනවා. එයාපෝට් එකේ මේ මිෂන් තියෙන්නේ පෙට්ටියක් වගේ තියෙනවා. මිෂන් තියෙන්නේ මේකේ පෙට්ටි තියෙන මිෂන්. මිෂන් කරලා සල්ලි හොයාගන්න තියෙනවා. ඒලා වාහන ගන්න තමයි තියෙන්නේ. අපි යන අපේ දෙවෙනි බේස් එකට. බෝට්ටු හෙලිකොප්ටර් ගත්තාම අර මුහුද මැද තියෙන නැවටිටන් යන්න පුළුවන් යාළුවා.
යාළුවනේ අපි දෙවෙනි බේස්මන්ට් එකට ආවා. අපි ට්‍රක් එක අරන් වැලි පොඩ්ඩක් අදින්න. අදලා මම ඔයාලට කියන්නම් මොකද මේක කරන්න තියෙන්නේ කියලා. මේක උස්සන්න මේවා ඔක්කොම අර මේ තනින් තන තියෙන පැක් වගේ ඒ වගේ තියෙනවා ඒ වාහන. ඒ වගේ හම්බෙන කෑලි එකතු කරලා තමයි අපි මේ වාහනේ ගන්න වෙන්නේ. මම අර ඉස්සෙල්ලා මේවා කරේ මේ කාඩ් එක දැන් ඕපන් වෙනවා තාම. අය තව දෙකක් හොලා උතනින් දාන්න. මේකේ day and night rotating වෙන auto. කියන්නේ සුපිරි මේක රෑ දවල් දෙකම ගානට එනවා. කියන්නේ හරි. යාළුවනේ එහෙනම් අපි වීඩියෝ එක නතර කරන්න තමයි යන්නේ යාළුවනේ. යාළුවනේ අදින් අපි වීඩියෝ එක නම් සම්පූර්ණ නැවතත් තව වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් සුබ දවසක්. කමෙන්ටෙන් වල මේ ගේම් එක ගහලා බලන්න. ඒ වගේ මතක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඊගාට ගහන්න ඕන කියනවත් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ෆ්‍රී ෆයර් ගහන අය ඉන්නවනම් අලුත් ට්‍රික්ස් වගේ දේවල් දැනගන්න සෙන්සි බබා මේ channel එක සබ්ස්ක්‍රයිබ් කරලා යාර සපෝට් එකක් දෙන්න. එහෙනම් අදින් ඔබ හමුවට පැමිණි මිස්ටර් සදියා හමු ගන්නවා අයත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් සුබ දවසක්. අපි ගියා.